හොඳයි. සුබ දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ අද කතා කරන ලෙක්චර් එකේට කලින් මම මේ part 1 එක, ඒ කියන්නේ introduction information security part 1 එක මගේ channel එකේ දාලා තියෙනවා. එතකොට ඒක බලපො නැති කට්ටිය ඒක බලලා මේක බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ අද කරන ලෙක්චර් එකේ ක්විස් එකක් මම හැදුවා ප්‍රශ්න 10ක වගේ. ඉතින් ඒකත් මම මගේ වෙබ්සයිට් එකක් හැදුවා. වෙබ්සයිට් එකේ දාලා තිනවා ඔයගොල්ලන්ට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම ඒක දානවා මගේ ලෙසන් කියන පේජ් එකට. ඒ පේජ් එකේ මේ තියෙන වීඩියෝ එක යටතේ ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඒකත් කරලා ඔයගොල්ලෝ මේක බලලා ඒක කරන්න. ඒ වගේම මම මේක මේ අද කරන් තියෙන ලෙසන් එක මම ඔයගොල්ලන්ට උදාහරණ සහිතව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඇත්තටම මට තව එකක් මතක් කරන්න බැරිනවා මගේ නම දිනුස දේශාන්. මම 30 second sem එක තමයි දැනට ස්ටඩි කරන්නේ. හොඳයි. අපි යමු ඊළඟට අපි යම් කතා කරගෙන මොනවද මේ ලෙසන් එකේ වෙන්නේ කියලා අද. හරි. ඉස්සෙල්ලාම අපිට තියෙනවා security control. ඇත්තටම security control කියන්නේ මොකක්ද? security control කියන්නේ හිතන්නකෝ security control කියන්නේ සරලව කිව්වොත් අපේ තොරතුරු දෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් data. ඒ වගේම කම්පියුටර් සිස්ටම් එක ආරක්ෂා කරගන්න අපි මොන හරි යොදන ක්‍රමවේද. ඒ වගේම විධි විධාන වලට තමයි අපි කියන්නේ security control කියලා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි ගෙදර ආරක්ෂා කරන්න අපි මොනවද කරන්න ඕනේ? අපි අපේ ගෙදර ආරක්ෂා කරන්න අපි දොරවල් වලට ලොක් දානවා. ඒ වගේම ජනෙල් වලට ග්‍රිල් දානවා. අපි මොන හරි ආරක්ෂා කරනවානේ ගෙදර. ඒකට තමයි අපි කියන්නේ security control කියලා. හරි. එතකොට security control වල අපිට තියෙනවා වර්ග කීපයක්. ඒක තමයි category. කියන්නේ කරන අණුව. ඊට පස්සේ කරන්නේ කොහොමද කියන එක. කරන එක අණුව ඒ වගේම කරන්නේ කොහොමද. ඉස්සෙල්ලාම මේ අපි කතා කරමු කොහොමද මේක කරන්නේ කරන කැටගරි එක අපි ගමු. කැටගරි එක ඇත්ත වශයෙන්ම කැටගරි එක කොහොමද? ඒතර අපිට පේනවාදී කැටගරිකල් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ටෙක්නිකල්, ලොජිකල්, ඒ වගේම ෆිසිකලි, ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටිව්. එතකොට ඒ තුන කැටගරිකල් වර්ගේ. ඒ වගේම මේක කරන්නේ කොහොමද? ඒක තමයි මේ තියෙන්නේ. ඒක තුනක් තියෙනවා. ප්‍රිවෙන්ටිව්, ඩිඩෙක්ටිව් and corrective. මම මේ ඔක්කොම පැහැදිලිව ඔයගොල්ලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක යටතේ තව එකක් තියෙනවා කොම්ප්‍රහෙන්සිව්. හරි. අපි එකින් එකට යමු. මොකද්ද මේ කියන්නේ කියලා. මේ තියෙන්නේ ලෙක්චර් සයිට් එකේ තමයි computer information security control are often divided into three different categories. One is physical control, technical or logical control, as administrative control. Okay. එතකොට මොකද්ද මේ physical control එක කියන්නේ? physical control එක කියන්නේ ඇත්තටම අපිට භෞතිකව පාලනය කරන්න පුළුවන් දෙයක්. එතකොට physical control එක ගැන අපි කතා කරොත් අපිට අතින් අල්ලන්න පුළුවන් භෞතිකව අපිට පේන ඒ වගේම භෞතිකව භාවිතා කරලා ආරක්ෂාව සලසන ක්‍රමවේදයක් තමයි අපි කියන්නේ physical control කියන්නේ. එතකොට මේහි ප්‍රධාන අරමුණ තමයි අනවසර පුද්ගලයන් අපේ පරිගණකයක් හෝ සර්වර් එකක් වෙන්න පුළුවන්. ඕන නැත්නම් අපි data කපඩාවක් data warehousing වැඩ කර ඇති ස්ථාන වලට ඇතුල් වීම වළක්වීම. මේක මොකද්ද ප්‍රධාන අරමුණ? අපේ පරිගණකයක් වෙන්න පුළුවන්, අපේ සර්වර් එකක් වෙන්න පුළුවන්. ඒ වලට අනවසර ඇතුල් වීම මේක වළක්වීම තමයි අපි මේක භාවිතා කරන ෆිසිකල් කන්ට්‍රෝල්. ඒකට මම කියවන්න පුළුවන් දැන් මේ එකින් එකට උදාහරණ සහිතව පැහැදිලි කරනවා කියලා. එකක් තමයි අපි ගත්තොත් එකක් තමයි කැමරා CCTV කැමරා ගන්න පුළුවන්. මේවත් විභාගයට අහන්න පුළුවන් ඔයගොල්ලෝගේ CCTV කැමරා. හරියට අපේ කැම්පස් එකේ ලෙක්චර් හෝල් වල ඒ වගේම ලයිබ්‍රරි වල නැත්නම් කැම්පස් කැම්පස් එකේ ඒරියා වල කැමරා හිකලා තියෙන්නේ. ඒ වගේ ඒක තමයි ෆිසිකල් කන්ට්‍රෝල්. ඒ වගේම සිකියුරිටි ගාඩ්ස් අපේ කැම්පස් එකේ ප්‍රධාන ගේට්ටු ඉන්න ආරක්ෂක ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ පිච් ID. දැන් ඔයගොල්ලෝගේ හැමෝගෙම මේ ස්ටුඩන්ට් ID කාඩ් එක අපිට ගන්න පුළුවන්. මේකට ෆිසිකල්
sorry pitch ID එකට. එතකොට ඒක නැතුව ලයිබ්‍රරි එකට යන්න බෑ. ඒ වගේම කැම්පස් එකට ඇතුල් වෙන්න බෑ. ඒ වගේම එක්සෑම් හෝල් එක එක්සෑම් ලියන්න බෑ. නේද? අන්න එක තමයි ෆිසිකල් කන්ට්‍රෝල් කියලා කියන්නේ. එතකොට ඊළඟට තමයි ලොක් නැත්තම් අපි කියනවා ඩෙඩ් බෝල්ට් ස්ටිල් ඩෝ කියලා. ඒ කියන්නේ අපේ දැන් කම්පියුටර් ලැබ් එකේ නැත්තම් සර්වර් රූම් එකේ තියෙන ශක්තිමත් දොරවල් සහ ලොක් වගේ එක. හරි. ඊට පස්සේ අපි යමු මොකද මේ ටෙක්නිකල් ඊට කලින් අපි මේ ස්ලයිඩ් එක ගියාගෙන යමු. The physical control is the implementation of security measure in a defined structure used to deter or prevent unauthorized access to sensitive material. එතකොට මේක අර මම කියන විදිහට CCTV cameras අපේ කියන surveillance cameras ඒ වගේම motion or thermal alarm system, security guards, pitch IDs, lock and deadbolt steel doors, network segregation, ඒ වගේම work area separation ඔය ටික අපිට physical control විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙනවා technical control. Technical control නැත්නම් අපි කියනවා logical control. මොකද මේ technical control කියලා කියන්නේ? මම මෙහෙම පැහැදිලි කරොත් ඔයගලන්ට ටෙක්නිකල් කන්ට්‍රෝල් කියන්නේ තාක්ෂණික කියන්නේ ටෙක්නොලොජි එක භාවිතා කරලා අපේ data සහ මේ කම්පියුටර් පද්ධති වලට අනවශ්‍ය ප්‍රවේශ පාලන ක්‍රම. ඒ කියන්නේ ඒවා කියන්නේ software, hardware හරහා ක්‍රියාත්මක වන දේවල්. එතකොට මම මේක උදාහරණයක් ගත්තොත් අපේ සැබෑ ජීවිතයේ උදාහරණයක් ගත්තොත් encryption. ඔයාලා WhatsApp පණිවිඩයක් යවනකොට into encrypted කියලා දැකලා තියෙනවද? WhatsApp එකේ ඔයගොල්ලෝ මොකක් හරි කාට හරි යවනවා මෙසේජ් එකක්. ඒක තියෙනවා යටින් ඇරලා into encrypted කියලා. දැකලා තියෙනවද? ඒ කියන්නේ ඔයා සහ පණිවිඩය ලබන එක්කෙනා යවන එක්කෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට උනට මේ ඒ පණිවිඩය කියවන්න බැරි විදිහට තමයි මේ කේතයේ භාෂාව හරවනවා. ඒ කියන්නේ මේ කේත භාෂාව ඔයා යවන එක්කෙනා සහ ඔයා වෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට ඒ වගේ යවන මෙසේජ් එක බලන්න බැරි වෙන්න තමයි අපි කියන්නේ එන්ක්‍රිප්ට් කරනවා කියලා. එතකොට අපිට ඒක ගන්න පුළුවන් මේ ටෙක්නිකල් නැත්නම් ලොජිකල් කන්ට්‍රෝල් විදිහට. තව එකක් ගත්තොත් network authentication. මොකද මේ network authentication කියන්නේ? හිතන්නකො කැම්පස් එකේ Wi-Fi එකට කනෙක්ට් වෙන්න ඔයාලගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි එල්ලනවනේ. එතකොට අන්න ඒක තමයි අපි network authentication කියලා කියන්නේ. ඒකත් අපි logical control එකක් විදිහට සැලකනවා. ඊට පස්සේ අපි තව එකක් ගත්තොත් access control. access control list කියන එක. හිතන්නකො කැම්පස් එකේ exam result දාන system එක. lecture වලට පුළුවන් result ඇතුල් කරන්න. ඔයාලට පුළුවන් ඔයාගේ result එක විතර බලන්න. ඔයාගේ result එක විතරයි බලන්න පුළුවන්. ඒත් ඔයාලට වෙන කෙනෙක්ගේ result එක බලන්නත් ඒ වගේ lecturesලා වගේ result වෙනස් කරන්නත් බෑ. මේ විදිහට කාටවත් මොනවත් කරන්න පුළුවන් කියලා ලෑස්තුවක් හදන එක තමයි ACL කියලා අපි කියන්නේ. ACL කියලා එකක් තියෙනවා. හොඳයි. එතකොට මම ඊළඟ කන්ට්‍රෝල් එකට යනවා. ඊළඟ කන්ට්‍රෝල් එක අපිට තියෙන්නේ අපි තුනක් කතා කරන්නේ. එකක් තමයි physical control, logical or technical control, අන්තිම එක administrative control. The technical control use technology as a basic for controlling the access and usage of sensitive data throughout a physical structure and over network. හරි මේ තියෙන්නේ ඒ ටික මම අර කිව්ව ටික. encryption, smart card, network authentication, access control list, file integrated auditing software. හරි. දැන් අපි යමු administrative control එක ගැන කතා කරන්න. මොකද්ද මේ administrative control කියලා කියන්නේ? administrative control කියලා කියන්නේ මිනිස්සු සම්බන්ධ ආරක්ෂා කරන. ඒ කියන්නේ ආයතනයේ නීති රීති ප්‍රතිපත්ති පොලිසිස් සහ ක්‍රියාපටිපාටි හදලා සේවකයන්ව කළමනාකරණය කරලා ආරක්ෂාව තහවුරු කරන එක.
ඒ කියන්නේ සේවකයන්ට මේ සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මේ ආරක්ෂාව පිළිබඳ ඒ වගේ අපි උදාහරණයක් ගමු. එතකොට උදාහරණයක් ගත්තොත් මම අර කිව්වා ට්‍රේනින් ඇන්ඩ් අවයර්නස් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අලුතෙන් හිතන්නකෝ ඔයා අලුතෙන් බැංකුවක රැකියාවකට ගියාම ඈ කාගේ පාස්වර්ඩ් ඉල්ලන්න එපා. පාරිභෝගිකයන්ගේ තොරතුරු කාටවත් දෙන්න එපා කියලා ඔයාට පුහුණුවක් දෙනවා අනිවාර්යෙන්. අන්න ඒකට තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් කන්ට්‍රෝල් එක කියන්නේ. ඉතින් ඔයා අලුතෙන් ගියාම ඔයාට මේ නීති පොලිසිස් නීති රාමු ටික ඔයාට දැනුවත් කරනවා. අන්න ඒකට අපිට කියනවා ට්‍රේනින් ඇන්ඩ් අවයර්නස්. ඒ කියන්නේ මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් කන්ට්‍රෝල් එකේ අර්ථ එකක් ඒක. ඊට පස්සේ තියෙනවා අපි හිතමු ඊළඟ එක ඩිස්ටර්ට් ප්‍රෙපරේෂන් ඇන්ඩ් රිකවරි ප්ලෑන්ස්. හරි. හිතන්නකෝ එකපාරට කැම්පස් එකේ සර්වර් රූම් එක ගම් වතුරට යට වුණා කියලා. ඉතින් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ස්ටුඩන්ට් රෙකෝඩ්ස්, එක්සෑම් data ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඒකට කලින්ම ලෑස්ති වෙලා ඒ data වල බෑකප් පිටපත් වෙනත් ආරක්ෂිත ස්ථානවල තබා ගැනීම සලස්මක් හදන එක. ඒකත් අපිට කියන්න පුළුවන්. තව එකක් ගත්තොත් policy and procedures. ආයතනයක හැමෝම මාස 3න් 3ට පාස්වර්ඩ් එක මාරු කරන්න ඕනේ. හරියට අපේ ෂීට් එකේ පාස්වර්ඩ් එක මාරු කරනවා වගේ තමයි. හරි. ඔෆිෂියල් ඊමේල් එකක පුද්ගලික වැඩවලට පාවිච්චි කරන්න බෑ. වගේ නීති දාන්න එක. අය ගත්තොත් policy and procedure. ඒ කියන්නේ ආයතනයක හැමෝම මාස 3න් 3ට පාස්වර්ඩ් එක මාරු කරන්න ඕනේ. ඒ වගේම ගත්තොත් ඔෆිෂියල් ඊමේල් එකක පුද්ගලයන් වැඩවලට පාවිච්චි කරන්න බෑ. ඒ ආයතනයේ ඊමේල් එක තමන්ගේ වැඩවලට පාවිච්චි කරන්න බෑ වගේ එකක් තමයි. හරි. එතකොට අපි දැන් ඊළඟ සයිට් එකට මම යන්න කලින් මේ ටිකත් කියවෙන්න administrative control define the human factor of security. It involves all level of personnel within an organization and determine which user have access to what resources and information by such means as training and awareness, preparedness and recovery plans, personal requirement and separation strategies, personal registration and accounting, policy and procedure. Are ඊට පස්සේ තියෙනවා control categorized by their functionality. මම කියවනේ control එක අපි දෙකකට ඉස්සලම් කරනවා. එක තමයි category wise. අනික functionally wise. දැන් අපි කතා කරේ category wise එකේ. දැන් අපි කතා කරන්න යන්නේ functionally wise. එතකොට මේකේ තියෙනවා කීපයක්. preventive control, detective control, deterrent control, corrective control and recovery control, compensating control. Right. අපි දැන් මේ එකින් එක පැහැදිලි කරගන්න. මොකද මේ preventive control, detective control කියන්නේ. හරි. preventive control. මොකද මේ preventive control කියලා කියන්නේ අපි preventive control කියලා කියන්නේ preventive කියන්නේ මොකක්ද සිංහලෙන් වළක්වනවා කියන එක. preventive කියන්නේ වළක්වන පාලනය. කියන්නේ ප්‍රශ්නයක් වෙන්න කලින් ඒක වළක්වන ක්‍රම. උදාහරණයක් ගත්තොත් වාහනයක් පදවන්න කලින් සීට් බෙල්ට් එක දාන එක. එතකොට අපි ඇක්සිඩන්ට් එකක් වුණාම ඔය බෙල්ට් එක දාන්න නැතුව ගියම හානි වෙන එක වැඩි. ඉතින් අපි වාහනේ ස්ටාර්ට් කරාම අපි බෙල්ට් එක දාන එකත් මේ අනුතරක් වළක්වන්න එක. වාහනය පදින්න කලින් සීට් බෙල්ට් එක දාන එක. එතකොට ඒකේ අපි ඒකේ හානි කියන ඇක්සිඩන්ට් එකක් වුණොත් වෙන්න යන හානිය වළක්වා ගන්න. ඊට පස්සේ මේකේ කියලා දෙනවා designed to discourage errors or irregularities from occurring. They are protective control that help to ensure departmental objectives are being met. එතකොට මේකේ දීලා තියෙනවා separation of duties, security of assessed, planning, testing, proper hiring practice, proper processing and termination, approval, authentication and verify. මම ඊළඟට ගියොත් ඊළඟට තියෙන්නේ detective control. මොකද මේ detective control කියලා කියන්නේ?
ප්‍රශ්නයක් වුණාට පස්සේ ඩිටෙක්ටිව් කියන්නේ මොකද්ද? අපි හඳුනා ගන්න. ඉංග්‍රීසි සිංහල වචනේ ඩිටෙක්ටිව් කියන්නේ හඳුනා ගන්න. එතකොට ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒක සිදු වුණා කියලා හොයාගන්න ක්‍රම තමයි මේ ඩිටෙක්ටිව් කන්ට්‍රෝල් කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් ගෙදර හොරෙක් පැන්නට පස්සේ එලාම් එක වදිනවා. හොරා පැන්න කියලා අපිට දැනගන්න ලැබෙනව නේද? අපි දැන් එලාම්යක් අය කරනවා ගෙදර. මේ කරුවරේ ආව සෙන්සර් එකක් කරලා එතනින් කරුවරේ මූව් වුණොත් එලාම්යක් වදින විදිහ. ඒතර අපි එලාම්යක් වැදුණා කියන්නේ අපි දැනගන්නවා කරුවරේ ගෙදරට ඇවිල්ලා දිනුවා කියලා. ඒතර අපි කරලා තියෙන ඩිටෙක්ටිව් කන්ට්‍රෝල් එකක්. එතකොට ඔයාගේ Facebook account එකට වෙන කෙනෙක් ලොග් වුණොත් ඔයාගේ email notification එකක් එන විදිහට මේක එනවනේ. ඒ විදිහට හදාගන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා detective control කියලා. හරි. එතකොට මම මේක කියාගෙන ගියොත් slide එක design to find errors or irregularities after they have occurred. මෙන්න කීපයක් තියෙනවා අපිට අඳුර ගන්න පුළුවන්. එකක් තමයි monitoring system, log review, burglar alarm, file integrated checkers, security review and audits, performance evaluation. ඔය වගේ දේවල් තමයි. අපි ඊළඟට ගියොත් ඊළඟ එක තමයි deterrence control. deterrent control. මොකද මේ deterrent control කියලා කියන්නේ? ඇත්තටම deterrent control කියන්නේ deterrent කියන්නේ මොකද්ද? මතක තියාගන්න deterrent කියන්නේ අදායිම කරනවා කියන එක. කොට මේ ප්‍රහාරකයාව බය කරනවා අපි. ඒ වගේම ප්‍රහාරකයාව එල්ල කරන මේ ඒ මොකද කියන්නේ? එකෙන් ඒ ප්‍රහාරය එල්ල කරන එකෙන් වළක්වා ගන්න හදන ක්‍රමයක්. ප්‍රහාරකයා බය කරනවා කියලා. උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ ගෙදර ගේට්ටුවේ ගෙදර ගේට්ටුවක් තියෙනවා. ගෙදර ගේට්ටුවේ බල්ලගෙන් පරිස්සම් වෙන්න කියලා අපි බෝඩ් එකක් ගහලා තියෙනවා. හරිද? ඒක දැක්කම හොරෙක් ඇතුළට එන එක දෙපාරක් හිතනවා. ඔය ආයතනේ ඒකට තව එකක් ගත්තොත් ආයතන CCTV ක්‍රියාත්මක කියලා උදාගොල්ල කඩවලට ගියාම ලොකු කඩවලට ගහලා තියෙනවා CCTV ක්‍රියාත්මක කියලා බෝවගේ බෝඩ් එකක් ඉඳි. ඒක තමයි කියන්නේ ආයතන CCTV ක්‍රියාත්මකයි කියලා බෝඩ් ගහලා තියෙන මේට හේතුව. කියන්නේ ඒගොල්ලෝ ඒක කරලා තියෙන ඩිටරන්ට් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ ඩිටරන්ට් කියන්නේ අදායිමත් කරන එක. ප්‍රහාරය. ප්‍රහාරය අදායිමත් කරන කාවද? ප්‍රහාරකයාව. හරි. අපි මේක ගැන කතා කරොත් deterrent controls intended to discourage potential attackers and send the message that it is better not to attack. But even if you decide to attack, we are able to define our slave. Notice of monitoring logging, visible practice of sound information security management. Right. දැන් ඊළඟට ගියොත් corrective control. මොකද්ද මේ corrective control කියලා කියන්නේ? corrective control කියලා කියන්නේ corrective කියන්නේ අපි කියනවා නිවැරදි කරනවා කියන එක. සිංහලෙන්. එතකොට ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒකෙන් වෙච්ච හානිය හරි ගස්සන ක්‍රමය. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. දැන් අපේ ප්‍රශ්නේ හරි ගස්සන්න ඕනේ. ඒ හරි ගස්සන ක්‍රමයට අපි කියනවා corrective control කියලා. ඒකට උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ ඔයාගේ කම්පියුටර් එකේ වෛරස් එකක් ආවට පස්සේ අපි ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් දානවනේ. ඒ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක දාලා ඒ වෛරස් එක අයින් කරලා සිස්ටම් එක ආපහු යථා තත්ත්වයට පත් කරන එක. අපි ඒක කරලා තින්නේ corrective control එක. හරි. මම මේක කියාගෙන ගියොත් ඉක්මනට design to correct the situation. What? Design to correct situation after security violation has occurred. උනාට පස්සේ although a violation occurred, not all is lost, so it makes sense to try and fix the situation. ඊළඟට procedure to clean a virus from an infected system. A guard check-in and locking a door left unlocked by a careless employee. Updating firewall rules to block an attacking IP address. ඊළඟට තියෙනවා recovery control. recovery කියනකොට අපි කියන යථා තත්ත්වයට පත් කරනවා කියන්නේ අදහස සිංහල. කියන්නේ එහෙම නැත්නම් අපි කියනකොට ප්‍රකෝතිමත් කරනවා කියලා. ඒ කියන්නේ මේවා අර අපි කලින් කතා කරා corrective control දෙනවනේ. මේවා corrective control වලට ටිකක් සමානයි. හරි. නමුත් මේ
යොදන් මේවා යොදා ගන්න ඊට වඩා බරපතල හානි පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරන්න. අරකට සමාන වුණාට මේ රිකවරි කන්ට්‍රෝල් එක යොදා ගන්න බරපතල හානි වුණු පද්ධතිය කවර ගන්න. උදාහරණයක් ගත්තොත් හිතන්න ඔයාගේ ෆෝන් එක කැඩිලා ඔන් වෙන්නේ නැති වුණොත් අලුත් ෆෝන් එකක් අරගෙන Google Drive එකට බෑකප් කරලා තිබ්බාගේ ෆොටෝස් තියෙන්න පුළුවන් කන්ටැක්ට් ඩොකියුමන්ට් ඔක්කොම අලුත් ෆෝන් එකට රීස්ටෝර් කරනවා. අන්න ඒක තමයි ඒ අපි කරන ක්‍රමවේදය අපි කියන රිකවරි කන්ට්‍රෝල් එක කියලා. හරි. අපි මේක කියාගෙන යමු. Somewhat like corrective control, but they are applied in more serious situations to recover from security violation and restore information process resources. හරි. අතකොට මේක තියෙනවා disturbed recovery and business continuity mechanism, backup system and data, emergency key management arrangement and similar control. හරි. අපි ඊළඟට ගියොත් අන්තිම එක compensating control. මොකද මේ compensating control කියලා කියන්නේ? compensating control එක කියලා කියන්නේ අපි compensating කියන එක සිංහල වචනේ ගත්තොත් compensating කියන්නේ විකල්ප පාලනය කියන්නේ. කියන්නේ මේකට විකල්පයක් කියලා අපි දන්නවා. يعني ආදේශයක් වගේ. ඉතින් මේ ප්‍රධාන ආරක්ෂක ක්‍රම අසාර්ථක වුණොත් හෝ භාවිතා කරන්න බැරි වුණොත් අපි ඒ වෙනුවට යොදා කරන විකල්ප ක්‍රමයක් තමයි අපි compensating control කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් මම හිතන්න ආයතනයක නීතියක් තියෙනවා හැමෝම වැඩ ඇරලා යද්දී කම්පියුටර් ලොග් ඔෆ් කරලා යන්න ඕනේ කියලා. මේක ප්‍රධාන කන්ට්‍රෝල් එක. හරි. ඒත් කාර්යවල කෙනෙක්ට අමතක වෙලා ගියොත් විනාඩි 10ක් කම්පියුටර් අමතක ලොග් ඔෆ් වෙන්න බැරි වෙලා. හරි. විනාඩි 10ක් කම්පියුටර් එක භාවිත කරේ නැත්නම් ඔටෝ ලොක් කරන විදිහට අපිට මේක හදන්න පුළුවන්. එතන ඔටෝ ලොක් සිස්ටම් එක compensating control එකක් වෙනවා එතකොට. ඒ කාට හරි log off වෙන්න බැරිලා ගිහිල්ලා. එතකොට විනාඩි 10ක් හෝ විනාඩි 5ක් එතකොට automatically log out වෙනවා සිස්ටම් එක. ඉදිරිය හදුවොත් අපි ඒකට කියනවා compensating control කියලා. يعني විකල්ප පාලනයක්. පාලනය කරන එකට අමතර. අන්න ඔය ටික තමයි අපි පාලන ක්‍රම වර්ග දෙකකට අනුව අපි දැන් මේ වෙනතෙක් අපි උදාහරණ සහිතව හඳුනාගත්තේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ ටික තේරෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟට. දැන් තියෙන්නේ අපිට මේ risk management. ඒ කියන්නේ අවදානම් කළමනාකරණය කියන්නේ. එතකොට මොකද මේ risk එකක් කියන්නේ? මේ කියන්නේ අවදානමක් කියන්නේ. ඒ කියන්නේ what is the risk? Life is full of risk. ඒ කියන්නේ මේ අවදානමක් තමයි සම්පූර්ණ. We all manage risk consciously or automatically in life. අපි automatically හව consciously අපි risk එක මේ manage කරගන්න. අපි බලමු මේ මොකද්ද මේ ඇත්තටම මේක තේරෙන භාෂාවෙන් අපි ඉගෙන ගමු. මොකද්ද මේ risk management කියන්නේ කියලා. එතකොට මේ අපි මේ security control කාලා කතා කරානේ. security control යොදාගන්නේ මොකටද? අපි අවදානම් අඩු කරගන්න. කියන්නේ risk එක අඩු කරගන්න. එතකොට මේ risk එක කියන්නේ යම් හානියක් සිදුවීමට ඇති ඉඩකඩ සහ එම හානිය සිදු වුණොත් ඇතිවන බලපෑම. කියන්නේ මොකද? යම් මොකක් හරි හානියක් වෙන්න තියෙන ඉඩකඩ. එම හානිය වුණොත් ඒකෙන් ඇතිවන ඉම්පැක්ට් එක කියන්නේ බලපෑම. ඒක තමයි අපි කියන්නේ risk කියලා. එතකොට අපි මේ ටිකත් කියවමු. This is the possible of damaging happening and the ramification of such damage should it occur. හරි. දැන් මෙතන කියනවා information risk management. IRM is the process of identifying and accessing risk, reducing it on it to an acceptable level. Again, මේ පිළිගත්ත හැකි level එකට ඒක අඩු කරන එක and implementing the right mechanism to maintain that level. ඒ කියන්නේ අපේ තොරතුරු වල තියෙන අවදානම හඳුනාගෙන
ඒවා පිළිගත හැකි මට්ටමට අඩු කරලා ඒ මට්ටම පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ඉන්ෆර්මේෂන් රිස්ක් මැනේජ්මන්ට් කියලා. IR. අපි හඳුනා ගන්නවා මොකද අවදානම මොකද හඳුනාගෙන කරන්නේ ඒවා පිළිගත හැකි මට්ටමට අපි අවම කරනවා. ඒ කියන රෙඩියුස් කරනවා. රෙඩියුස් කරලා මේ මට්ටම පවත්වාගෙන යාම තමයි අපි කියන්නේ ඒ ක්‍රියාත්මක කරන ප්‍රොසෙස් එක තමයි අපි කියන්නේ this information risk management කියලා. හොඳයි. ඊට පස්සේ risk can be mitigated. mitigated කියන්නේ මොකද්ද? මම හිතන්නේ mitigated කියන්නේ අවම ගන්න කියන එක තමයි. Risk can be mitigated but cannot be eliminated. risk එක අපිට සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ 100%ක් 0 කරන්න බෑ. නමුත් අපිට යම්කිසි මට්ටමකට අවම කරගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ risk can be mitigated but cannot be eliminated, which is usually not an option in the commercial world where control risk enable profit. right. ඊළඟට අපි කියමු risk management terms තියෙනවා. එතකොට මේ terms ගත්තොත් vulnerabilities කියන්නේ මොකක්ද? දුර්වලතා. ඒ කියන්නේ system network or US weak system එකේ තියෙන හෝ network කියන්නේ ජාලයේ තියෙන නැත්නම් device එකේ උපංගයේ තියෙන දුර්වලතාවය. ඊළඟට මේ terms ටික මතක තියාගන්නකොට මේ ඊළඟ අපි කතා කරනවා threat. threat කියන්නේ potential dangers posed by vulnerability. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් හොරෙක්ට ගෙට පැනීමේ හැකියාව. threat කියන්නේ අපි තරජනේනේ. අර දුර්වලතාවය හොයාගෙන අපි උදාහරණයක් ගන්න. හොරෙක්ගෙන් හොරෙක් ගෙදර ගෙනා මොකක් හරි ජනේලේ කැඩලා හදනනේ ජනේල. ඒක තමයි දුර්වලතාවය. ඒ දුර්වලතාවය ඒ කැඩිච්ච ජනේලේ දුර්වලතාවය මේ හොදාගෙන හොරෙක් ගෙදරට පැනීමේ හැකියාවක් තියෙනවනේ. ඒක තමයි කියන්නේ threat එක තරජනේ. එමණත ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? threat agent. The entity that identify a vulnerability and use it to attack the victim. හරි. එතකොට මොකද්ද මේ threat agent කියලා කියන්නේ? හිතන්න threat agent කියන්නේ සිංහලෙන් ගත්තොත් තර්ජන කියන්නේ නෙන්න. හරි. එතකොට දැන් අපි කතා කරේ හොරා නිවස කැඩලා තිනවා. ජනේලයක් හදලා නැහැ. ඒතර ඒක දුර්වලතාවය. ඒ දුර්වලතාවය නිසා ගෙදරට හොරෙක් එන්න පුළුවන් කියලා හිතනවා. ඒක අපි කියන threat එකක් කියලා. ඊට පස්සේ කවුද එන්නේ? හොරේ. හොරා තමයි threat agent. මේ උදාහරණයක් කියන්නේ threat agent කියන හොරා. උදාහරණයක් ගත්තා. කියන්නේ තර්ජනේ ගෙනෙන්න. හරි. එතකොට the entity that identify a vulnerability and use it to attack the victim. එතකොට ඊළඟ තමයි risk අවදානම risk එක. Likelihood of the threat agent taking advantages of vulnerabilities and the corresponding business impact. ඒ කියන්නේ මොකද්ද? හොරා අර උදාහරණ ගත්තොත් හොරා අර කැඩුණු ජනේලේ ගෙට පැනීමේ ඉඩකට අවදානම. හරි. ඊළඟට counter measure. ඒ කියන්නේ put into place to mitigate the potential risk. එතකොට counter measure කියන්නේ සිංහලෙන් ගත්තොත් අපි ඒකට කියන ප්‍රතිවිරුද්ධ පියවර කියලා. ඔය අලුත් ශක්තිමත් අගුලක් දාන්නේ. උදාහරණයක් ගත්තොත් නැත්නම් ඔය අලුත් උදාහරණයක් ගත්තොත් අලුත් ජනේලයක් සවි කරන්නේ. කැඩුණු ජනේලයට වඩා ඒක හදාන්නේ. අන්න ඒක තමයි අපි කියන්නේ counter measure කියලා. ඒක අපේ අනුතුරු වළක්වා ගන්න පුළුවන් පුළුවන් විදිහට මොකක් හරි දෙයක් කරනවා නේ ඊට ප්‍රතිවිරුද්ධව ඒකට අපි කියන counter measure කියලා. හොඳයි. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඒ වාසේ තියෙන මොකක්ද understanding risk කියන අවදානම හඳුනා ගැනීමේ පියවර තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ පේනවාද මේ රූප සටහන? threat agent ඉන්නවා. ඊට පස්සේ threat එක තියෙනවා vulnerabilities, risk, assessed, exposure, counter measure.
එකක් ඔයගොල්ලෝ බලා ගන්න. හරි. දැන් මම මේ කියගෙන ගියොත් a threat agent give rise to a threat that exploit a vulnerability and can lead to a security risk that can damage your assets and case on exposure. This can be countermeasured by a safeguard that directly assess the threat agent. So අපි ඊළඟට කතා කරන්න පුළුවන් අපිට managing risk කියන එක ගැන. managing risk එක ගැන කතා කරොත් මේකේ තියෙනවා හතර ප්‍රධාන පියවරන් හතරක්. ඒත් තමයි accept ඊළඟට තියෙන transfer mitigate avoid. අපි මේකෙන් එක කතා කරමු. ඒක කතා කරලා අපි දැන් මේකෙන් එකට කතා කරමු. මොකද මේ accept කියන්නේ මොකද transfer කියන්නේ mitigate කියන්නේ කියලා. හරි. එතකොට ඉතින් accept කියන්නේ අපි මොකක් හරි පිළිගන්නවා කියන එක. එතකොට මේ අවදානමක් තියෙනවා කියලා අපි පිළිගන්න මොකක් හරි. ඒත් මම එකට මුකුත් කරන්නේ නැහැ. වුණොත් වෙන දෙයක් කියලා අවදානම් බාර ගන්නවා. මම කියන්නේ උදාහරණයක් කරන්නේ මේ අවදානම තියෙනවා ඒත් මම මුකුත් ඒකට කරන්නේ නැහැ. වුණොත් වෙන දෙයක් කියලා අවදානම් බාර ගන්නවා. මේ වගේ උදාහරණයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් ෆෝන් එකකට ටෙම්පරරි ගාස් එකක් නොදා පාවිච්චි කරන්නේ. ෆෝන් එක වෙන කුරුණ මට කවමක් නැහැ. ඒ වගේ අපි පිළිගන්න ඕනේ. අපි ටෙම්පරරි ගාස් එක දාන්නේ. ෆෝන් එකට ටෙම්පරරි ගාස් එක නොදා පාවිච්චි කරන එකත් ඒ accept කියන එක පියවර. වැටුණු ඩිස්ප්ලේ කියන එක රිස්ක් එකක් තියෙනවා. ඊට දැන දාන්නේ මේ ටෙම්පරරි ගාස්. ඒකත් අපිට ගන්න පුළුවන් accept කියන ටර්මින්. ඒකට void ඊළඟට තියෙන void. මොකද void කියන්නේ මග අරිනවා. ඒ කියන්නේ හිතන්නකෝ අවදානම් තියෙන දේ සම්පූර්ණයෙන්ම නවත්තන එක. උදාහරණයක් ගත්තොත් මම ඉන්ටර්නෙට් එකෙන් වෛරස් එක නිසා කම්පියුටර් එකට ඉන්ටර්නෙට් සම්බන්ධ කරන එක නවත්තලා දානවා. ඉන්ටර්නෙට් හරහා වෛරස් එන්නේ. වෙන විදි දිනවා වෛරස් එන විදි. ඉන්ටර්නෙට් එකෙන් වෛරස් එකක් එනවා නම් කම්පියුටර් එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාව මේ නවත්තලා දානවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන්නේ නැතුව ඉන්නවා. ඒක අපි කියන මග අරිනවා කියලා. ඊළඟට කතා කරොත් ඊළඟ තියෙනවා අපිට ට්‍රාන්ස්ෆර් පැවරීම. එතකොට ට්‍රාන්ස්ෆර් කියන්නේ අවදානමේ වාක්‍යයේම කාට හරි අපි පවරනවා. මේ පාර්ශ්වයකට. උදාහරණයක් ගත්තොත් වාහනයකට රක්ෂණයක් අපි දානවනේ. ඉන්ෂුරන්ස් එක. ඒ ඇක්සිඩන්ට් එකක් වුණොත් වීදම දැරීමේ අවදානම අපි ඉන්ෂුරන්ස් කම්පැනිකට පවරනවා. ඒක තමයි කියන්නේ ට්‍රාන්ස්ෆර් කියලා. ඊළඟට මිටිගේට්. ආවම කරනවා නැත්නම් අඩු කිරීම. ඒ කියන්නේ ආරක්ෂක ක්‍රම. කවුන්ටර් මෙෂර් යොදලා අවදානම අඩු කරනවා. අපි කලින් කතා කරේ කවුන්ටර් මෙෂර්. ඒ වගේ අපි ආරක්ෂක ක්‍රම යොදලා අවදානම අඩු කරන එක තමයි අපි මිටිගේට් කියන්නේ. උදාහරණයක් ගත්තොත් කම්පියුටර් එකට ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් දාලා වෛරස් ප්‍රහාරයකට අවදානම අඩු කරනවා. වෛරස් ප්‍රහාරයක අවදානම අඩු කරනවා. අපි කියන්නේ කම්පියුටර් එකට ලැප් එකට අපි ඇන්ටි වෛරස් එකක් දාන්නේ ඒක මේ එන අවදානම අඩු කරන්න. හරි. දැන් මම ඊළඟ සයිට් එකට යනවා. මේකත් ඔයගොල්ලෝ ටිකක් බලා ගන්න. වෙබ්සයිට් එකේ තියෙනවා comprehensive security model එක මේක. හරි. දැන් මම කතා කරනවා data loss. මොකද මේ data loss කියන එක කියන්නේ? හරි. මොකක්ද මේ data loss කියන්නේ? data loss කියලා අපි සිංහලෙන් කියනවා දත්ත අහිමිවීම කියලා. හරි. data loss කියන්නේ ඕනකමින් වෙන්න පුළුවන් නැත්නම් දැනුවත්ව වෙන්න පුළුවන් ආයතනයක තියෙන දත්ත නැති වෙනවා. එහෙම නැත්නම් හොරකම් කරනවා. එහෙම නැත්නම් ඊටතර කාන්දු වෙනවා. කියන්නේ data leak වෙනවා. ඒ වගේම මේ ඒක තමයි කියන්නේ data loss කියලා. ඒකට ආයතනයකට වටිනාම දත්ත ආයතනයකට වටිනාම වත්කම තමයි ඒක දෙන දත්ත. හරි. අපි මේක කියාගෙන යමු මේ ඉංග්‍රීසියෙන් දින හරි. අපි මේ ස්ලයිඩ් එකේ තියෙන එකත් කියාගෙන යමු. Data loss or data exfiltration is when the data is intentionally or unintentionally lost, stolen, or leaked to outside world. Data is likely to be organization most valuable asset. Organizational data can be include research and development data, sales data,
finance data, human resources and legal data, employee data, contract data, customer data. ඔය වගේ කීපයක් ඕගනිසම් වල තියෙන පුළුවන් data. මේ data කම්පැනි වලට ඉතාමත් වැදගත්. හරි. ඊළඟ slide එකට ගියොත් data loss can result in මේ data loss එකෙන් වෙන result එක මේ කියන්නේ ප්‍රතිඵල data එක loss වුණොත් ලැබෙන පුළුවන් ප්‍රතිඵල මොනවද කියන තමයි මේ තියෙන්නේ. ඒකක් තමයි මේ ව්‍යාපාරයේ brand එක damage වෙන්න පුළුවන්. එහෙම නැත්නම් loss of reputation. ඒ වගේම ගෞරවය නැති වෙන්න පුළුවන්. ඒ වගේම loss of competitive advantage. ඒ වගේම loss of customers ලා අඩු වෙන්න ඕන නැති වෙන්න පුළුවන්. loss of revenue ආදායම අඩු වෙන්න පුළුවන්. litigation or legal action resulting in final fine and civil penalties. ඒ වගේම significant cost and for to notify affected partition and recover from the breach. හරි. එතකොට මම අමතරව ඔයගොල්ලෝට කියලා දෙනවා data loss එකක් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ unencrypted device එකක් හිතන්නකෝ. encrypt කරපු නැති device එකක්. encrypt නොකරපු password නොදාපු pen drive එකක් හෝ laptop එකක් නැති වුණා. මේ data loss එක යන්න පුළුවන්. කියන lap එකට password එක දාන්න නැතුව lap එක බස් එකේ හෝ කෝච්චියේ නැතුණා. ඒකේ තියෙන data ඔක්කොම හොරකම් කරපු හොරා ගන්නවා. ඒ වගේ. ඒ ඊමේල් එකක් ගත්තොත් වැරදි කෙනෙක්ට මේ අපේ data ටික කියන තොරතුරු මේ ඊමේල් එක යවන්න පුළුවන්. ඒ වගේම cloud destroy ගන්න පුළුවන්. Google Drive ඒ වගේම තියෙනවා තව එකක් තියෙනවා Dropbox කියලා එකක්. ඒ වගේ දේවල් වලට හරියට security නැතුව data දැමීම. security එක නැතුව data දැමුවොත් ඒ වගේ වලට data loss එකක් එන්න පුළුවන්. ඒවම data loss එකක් වුණොත් ආයෙත් නමක් ඇත වෙනවා. මම කිව්වේ ඒ වගේම පාරිභෝගික විශ්වාසය නැති වෙනවා. සමහර විට නීතියෙන් පියවර දඩ ගෙවන්නත් වෙනවා. alright. හරි දැන් අපි යමු ඊළඟ page එකට. ඊළඟ page එකේ තියෙනවා victim of data loss. මම දැන් කිව්වේ unencrypted device, cloud storage device, removable media, hard copy, ඒ වගේම improper access control, email, social network. ඒක ඔයගොල්ලෝ බලා ගන්න. හරි. දැන් කතා කරමු අපි මොකද මේ BYOD. BYOD. ඒ කියන්නේ bring your own device. එතකොට මේ BYD කියන්නේ සේව් කියන්නේ තමන්ගේ පෞද්ගලික ෆෝන්, ලැප්ටොප් වගේ දේවල් ආයතනයේ වැඩවලට පාවිච්චි කරන දේ තමයි අපි කියන්නේ BYD එක. අපි මේ ලැබ් වලට ගේන්න කියනවා මේ BYD කියලා තියෙන අපි. ඒ වගේ. එතකොට මේකේ වාසි තියෙනවා අවාසි තියෙනවා. වාසියක් ගැන කතා කරොත් මම ආයතනයේ ඩිවයිස් ගන්න යන විවිධම ඉතුරු වෙනවා. ආයතනයකට ඩිවයිස් ගන්න විවිධම ඉතුරු වෙනවානේ. සේවකයන්ගේ ඩිවයිස් වලින් වැඩ කරනකොට. ඒ වගේම සේවකයන්ට තම කැමැති ඩිවයිස් එකකින් වැඩ කරන්න පුළුවන් නිසා මේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒතර අවශ්‍ය කතා කරොත් මේකේ අවශ්‍ය කීපයක් තියෙනවා. මොකද්ද? ඔයාලා හිතන්නකෝ ආරක්ෂාව පැත්තෙන් හිතන්නකෝ. ආරක්ෂණ පැත්තෙන් ගත්තොත් තර්ජනය වැඩි. සේවකගේ ෆෝන් එකේ වෛරස් එකක් ආවොත් ඒක මුළු ආයතනයේ නෙට්වර්ක් එකටම පැතිරෙන්න පුළුවන්. හිතන්නකෝ ෆෝන් එකට වෛරස් එකක් ආවා සේවකගේ. ඒ සේවකයන් මේ කම්පැනි නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා ඉන්නේ. එතකොට මුළු නෙට්වර්ක් එකම වෛරස් එක යනවා. එතකොට ෆෝන් එකක් නැති වුණොත් ආයතනයේ දාත වැරදි අත්වලට යන්න පුළුවන්. ෆෝන් එක අමුදලා පස්සේ මේක දාලා ගියොත් කෝච්චියේ මොකද වෙන්නේ? දත්ත වෙන කෙනෙක්ට යන්න පුළුවන් ආයතනයේ දත්තට. ඊට පස්සේ මේක කියවගෙන යන අපි ස්ලයිඩ් එක. BYD is the emerging trend of employee using their personal device like smartphone, tablet, laptop, etc. to remotely access any organization network to carry out his work. Employee can thus access official mail on their smartphone, connect to the office and work in using their laptop even while they are traveling, and use the tablet to be part of conference
that happen at their office when they are BYD is important today since employees would want to deliver their best is today competitive world and company to would want to make the most of manpower they have at hand, right? ඊට පස්සේ ගත්තොත් ඊට පස්සේ තියෙනවා BYD benefit ගැන. දැන් මම කතා කරේ benefit කීපයක්නේ. benefit තමයි මම දැන් මේ සයිඩ් එකේ දාලා දෙන්නේ. මේකත් ඔයගොල්ලෝ කියාගන්න මම මොකද කලින් පැහැදිලි කරා මොනවද BYD benefit එක කියලා ආයතනයකට. එතකොට මේකත් ඔයගොල්ලෝ ස්ලයිඩ් එකේ තියෙනවා පොඩ්ඩක් කියවගෙන යන්න. ඊට පස්සේ මේකේ තියෙනවා BYD drawback කියලා. හරි. අපි මේ ස්ලයිඩ් එකේ කියවගෙන ගියොත් the security threat areas due to the increased number of people who would be access the company data using other device and also due to that fact that malware could get in through any BYOD device that is not properly secured. Company file and data which are free to be accessed by employee using their personal device could also end up in one hand. Such a data can be easily seen or stolen by outsider with malware intention. BYD device might be also get stolen or they may get lost, which would also case data breach. The IT department in companies where BYD is static would have to undergo tremendous pressure support, managing and securing all BYD devices. Right. එතකොට අපි ඊළඟට ගැන කතා කරොත් කෝප් වර්ග දෙකක් තියෙනවා BYOD සහ කෝප් කියලා. මොකද මේ කෝප් කියන්නේ? කෝප් කියන්නේ corporation owned personally enabled කියන එක. ඒ කියන්නේ අපි කතා කරමු මොකද්ද මේ කෝප් කියලා කියන්නේ කියලා. එතකොට ආයතනයක් විසින්ම සේවකයන්ට මොකක් හරි ඩිවයිස් එකක්, ඒ කියන්නේ ෆෝන් එකක් ඉන්න පුළුවන්, ලැප්ටොප් එකක් ඉන්න පුළුවන්. දෙනවා නම් අපි ඒකට කියනවා කෝප් කියලා. එතකොට වාසිකත්වත් ආයතනයකට මේ ඩිවයිස් එක සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන්. අවශ්‍ය සිකියුරිටි සොෆ්ට්වෙයාර් දාගන්න පුළුවන්. ඩිවයිස් එක නැති වුණොත් ඩිවයිස් එක නැති වුණොත් දුරස්ථව එකේ තියෙන data මකලා දාන්න පුළුවන්. රිමෝට් වයිප් කියන. මොකද වාසි ටික ආයතනයට ඒ ඩිවයිස් සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකම අවශ්‍ය සිකියුරිටි සොෆ්ට්වෙයාර් ආයතනයට දාන්න පුළුවන් ඩිවයිස් එක නැති වුණොත් දුරස්ථව ඉඳගෙන මේ data මකලා දාන්න පුළුවන්. අනේ තමයි කෝප් එක වාසි ටික. එතකොට මේ BYD කෝප් ආරක්ෂා කරගන්න මොබයිල් ඩිවයිස් මැනේජ්මන්ට් එකක් තියෙනවා. software එකක්. ඒකට අපි කියනවා MDM කියලා software එක. මේ software එක තියෙනවා mobile device management. ඒ වගේම data encryption, remote wipe වගේ දාර්ශනික අපි භාවිත කරනවා මේ BYD කෝප් ආරක්ෂා කරගන්න. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ සයිඩ් එක ගැන. මොකද ඊළඟ සයිඩ් එකේ තියෙන්නේ security measures. අපි මේ දෙක කතා කරා. අපි ඕන කියගෙන යමු data encryption, pin enforcement, strong authentication mechanism. ඒ වගේම අපිට දාන්න පුළුවන් remote data wipe of stolen data loss prevention option, jailbreak, root detection, remotely locating device, security assessment, vulnerability assessment, pen testing, audit. හරි. දැන් අපි කතා කරන්නේ the hackers ගැන කතා. hackers කියන්නේ මොකද්ද? hackers is a common term used to describe a network attacker. hackers කියන්නේ මොකද්ද? ඔයාලා දන්න hackers කියන්නේ මොකද්ද? hackers කියන වචනේ වුණ ගමන් අපිට මතක් වෙනවා නරක hackers ලගේ නරක කට්ටිය. ඒත් hackers වර්ග කීපයක් අපි මේ ඉගෙන ගන්න අපේ hackers වර්ග කීපයක් ඉගෙන ගන්න. එකක් තමයි white hackers කියලා. අපි ඒ සයිට් එක ඉස්සලා කියවනම් however the term hackers has variety of meaning. The clever programmer capable of developing new program and coding changes to existing program to make them more efficient. A network professional that use sophisticated programming skill to ensure that network are not vulnerable to attack.
ඊළඟ sorry ඊළඟ තියෙන person who try to gain unauthorized access to device on the internet. Individual who run program to prevent or slow network access to a large number of users or corrupted wipe out data source. හරි. ඊළඟ තියෙනවා white hackers. මම කියන්නේ white hackers ලා කීප දෙනෙක් අපිට ගන්න පුළුවන්. white hackers කියන්නේ මොකද්ද? white hat hackers කියන්නේ. white hackers කියන්නේ මේගොල්ලෝ ethical hackers. එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් හොඳ hackers වරු කියලා. මේගොල්ලන්ට. නරක අය නෙමෙයි. ඔවුන් කරන්නේ ආයතනයක අවසර ඇතුව එම ආයතනයේ පරිගණක පද්ධතියට ගිහිල්ලා ආරක්ෂක දුර්වලතා හොයාගෙන ඒවා නිවැරදි කරගන්න උදව් කරනවා. මේක මෙයා ප්‍රොෆෙෂනයක් ඇතුව තමයි මේ හැක් කරන්නේ. ආයතනය. ඒවිලා එයා බලනවා මොනවද දුර්වලතා තියෙන්නේ ආයතනයේ. ඒක මේ මොකක් හරි වෙබ්සයිට් එකේ හැම මොනවද සිස්ටම් එකේ. ඊට පස්සේ එයා ඒවා ආයතනයට කියනවා මෙන්න මේ දුර්වලතා තියෙන මේ ටික හදාගන්න. ඒකට ඒ වයිට් හැකර්ස් කියන හොඳ හැකර්ස් තුරු කියනවා. ඊළඟට මේකේ තියෙනවා මේ අපි කියාගෙන යමු. ethical hackers who use their hacking skill for good. මම කිව්ව හොඳ දෙයක් සඳහා යොදා ගන්න. ethical and legal purpose. May perform security assessment such as vulnerability assessment, penetration testing, and discover vulnerabilities. Security vulnerabilities are reported to developer them to fix before the vulnerability can exploit. Some organizations award prizes or bounties to white hat hackers when they report vulnerability. Right. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඊළඟ ඉන්නේ grey hat hackers. මොකද්ද මේ grey hat hackers කියන්නේ? grey hat hackers කියන්නේ මොවුන් සුදු සහ කළු අතර ඉන්න අය. ඒ කියන්නේ ඔවුන් අවසරකින් තොරව පද්ධතියට ඇතුල් වෙනවා. ඒ නීති විරෝධී වෙයි. ඔවුන් අවසරකින් තොරව අවසරයක් නැතුව පද්ධතියට ඇතුල් වෙනවා. ඒ කියන්නේ නීති විරෝධීව ඇතුල් වෙනවා. නමුත් ඔවුන්ගේ අරමුණ මේ හානි කිරීම නෙමෙයි. හානි කරන්න නෙමෙයි ඇතුල් වෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ දුර්වලතා සොයාගෙන ඒවා ප්‍රසිද්ධ හෙළිකරනවා. ඒ කල වෙබ්සයිට් එකේම ටෙක්ස්ට් එකක් විදිහට හො දානවා. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. මතක තියාගන්න මේ ඒ හැටැකර්ස්ලා අනවසරයෙන් ඇතුල් වෙලා ඉන්නේ. නමුත් හානියක් කරන්නේ නැහැ පද්ධතියට. ඒගොල්ලෝ පද්ධතියේ තියෙන දුර්වලතා හොයාගෙන ඒවා පද්ධතියේ පබ්ලිෂ් කරන එක තමයි grey hat hackers කියන්නේ. ඊට පස්සේ මේකේ කියනවා මේ these are individuals who commit crimes and do arguably unethical things, but not for personal gain or case serious damage. Right. අපි ඊළඟට කතා කරමු black hat hackers. මොකද මේ black hackers කියන්නේ? black hat hackers මේගොල්ලෝ තමයි අපි කියන්නේ නරක හැකර්වරු කියලා. ඒගොල්ලෝ පද්ධති වලට අනවසරයෙන් ඇතුල් ඉන්නේ. ඒ වගේම මුදල් හොරකම් කරනවා කිරීමට, දාත්ත විනාශ කිරීමට වෙනත් ද්වේෂගත කටයුතු වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට අපි මේක කතා කරොත් මේ සයිඩ් එක these are unethical criminal who violate computer and network security for personal gain or for malicious reason. Black hat hackers exploit vulnerability to compromise computer and network system. Right. අපි ඊළඟ ස්ලයිඩ් එක ගියොත් මෙතන තියෙනවා modern hacking titles කීපයක්. එතකොට අපි මේ එකකින් එක පැහැදිලි කරමු. මොකද මේ script kiddies කියන්නේ. මේකේ තියෙනවා script kiddies, vulnerability brokers, cyber criminal, hacktivist, state sponsored hackers. හරි. ඊළඟම අපි කතා කරමු මේ script kiddies කියන්නේ මොකක්ද කියලා. මොකද මේ script kiddies කියන්නේ අතවශ්‍යයි. ඒ කියන්නේ වැඩි පරපුරුද්දක් නැති වෙනත් අයෙකු විසින් නිර්මාණය කරන ලද hacking tool එකක් පාවිච්චි කරලා පහර එල්ල කරන අය. කියන්නේ මේගොල්ලන්ට දැනුමක් නැහැ. මේගොල්ලෝ කරන්නේ කවුරු හරි අතුරු එකක් පාවිච්චි කරලා මේ මොනවා හරි tool එකක් පාවිච්චි කරලා පහරක් එල්ල කරනවා. අපි ඒකට කියන්නේ script kiddies කියලා. මේක ඔයගොල්ලෝ කියලා ගන්න. මම යනවා ඊළඟ එකට. ඒ ඊළඟ තමයි vulnerability
brokers. මොකද මේ vulnerability brokers කියලා කියන්නේ? ඒ කියන්නේ they are usually grey hat hackers. මේගොල්ලෝ සාමාන්‍ය vulnerability brokers කියන්නේ grey hat hacker. ඒ කියන්නේ මම කලින් කතා කරා grey hat කියන්නේ මොකද්ද කියලා. මම ආයෙ කිව්වා grey hat කියන්නේ මොකද්ද කියලා. grey hat කිව්වේ මම අනවසරින් ඇතුල් වෙනවා. නමුත් මේ පද්ධති හානි කරන්නේ ඒගොල්ලෝ පද්ධතියෙන් දුරතාගෙන ඒක ප්‍රසිද්ධ කරන එකනේ. ඉතින් මේක කියන they are usually grey hat hackers who attempt to discover exploits and report them to vendors. Sometime for price or reward. පයිසයක් හෝ රිවෝඩ් එකක්. හරි. එතකොට ඊළඟට ගියොත් සයිබර් ක්‍රයිම් වලට ක්‍රිමිනල්. සයිබර් ක්‍රිමිනල්. මොකද මේ සයිබර් ක්‍රිමිනල් කියන්නේ? සයිබර් අපරාධකරුවන් කියන්නේ අපි බ්ලැක් හැට් හැකර්ස්ලාට. ඒ කියන්නේ කළු තොප්පි හැකර්ස් වල කියලා අපි සිංහලෙන් කියනවා. මේගොල්ලෝ එකම සහ ප්‍රධානම අනුමත තමයි ඕනෑම ක්‍රමයක් භාවිත කරලා තියෙන ඔක්කොම ක්‍රම ටික භාවිත කරලා මුදල් ලැබෙයින් නැත්තම් data ස්ටෝලන් කියන්නේ දත්ත හොරකම් කරන කිරීම. ඔවුන් කරුණාව අනුකම්පාව වගේ දේවල් ගැන හිතන්නේ නැහැ මේගොල්ලෝ. උන්ට අවශ්‍ය වෙන්නේ සල්ලි විතරයි. හරි. එතකොට මේක සැබෑ ජීවිතයේ උදාහරණයක් මම ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ගත්තොත් ඔයාලට ඊමේල් එකක් තියෙනවා කියලා ඔයාලට ඊමේල් එකක් තියෙනවා. හරි. ඒකට එනවා මෙහෙම මෙසේජ් එකක්. දැන් ඔබලා මෙහෙම විදිහට ඉතින් ඔබ ලොතරැයියක් දිනුවා. මේ මුදල් ලබා ගන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාගේ බැංකු විස්තර දෙන්න කියලා ඊමේල් එකක් එනවා ඔයාලට. මම හිතන්නකෝ. ඒතර මේක බොරුවක් ඈ. මේක බොරුවක්. ඕන් උසා කරන්නේ ඔයාගේ බැංකු කිරීමේ තොරතුරු හොරකම් කරලා සල්ලි ගන්න. ඒ කියන්නේ ඔයාගේ බැංකු විස්තර මේ ඉල්ලන්නේ. ඒ වගේම සමහර ආයතන වල කම්පියුටර් ලොක් කරලා මේවා ආපහු අන්ලොක් කරගන්න නම් අපිට මෙන්න මෙච්චර ගන්න ගෙවන්න කියලා හැකර්ස්ලු කියනවා. يعني ෆයිල් වගේ ඉන්ක්‍රිප්ට් කරලා හැකර්ස්ලු ඉල්ලනවා මට මේ ෆයිල් එක ඕනේ නම් මෙන්න මේ ගන්න අපිට දෙන්න. තාර්ජනය කරනවා. රැන්සම් වෙයා ප්‍රහාරත් මෙයාගේ වැඩ. එතකොට මේක කියලා දෙනවා cyber criminal black hat hackers with the motive to make money using any means necessary, save employee or working for criminal organization. It is estimated that globally cyber criminals steal billions of dollars from consumer and business. වාගේ කීපයක් මේගොල්ලෝ කියලා තියෙනවා. ඒ ටිකත් ඕගොල්ලෝ බලා ගන්න. සයිබර් ක්‍රිමිනල් කියන්නේ අර බ්ලැක් හැට් හැකර්ස්ලාට තමයි. ඒගොල්ලෝ මුදල් ලිප්පෙන්නේ අතින් ඉන්න හැකර්ස් වරු. එතකොට කතා කරමු අද. හරි. එතකොට මොකද මේ හැක්ටිවිස්ට් කියන්නේ? හැක්ටිවිස්ට් කියන්නේ යම් දේශපාලනයක් හෝ සමාජ අරමුණක් වෙනුවෙන් හැක් කරන අය. උදාහරණයක් ගත්තොත් ආණ්ඩුවේ තියෙන අඩවියකට පහර දී විරෝධතා පණිවිඩයක් පළ කිරීම. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති හැක්ටිවිස්ට් කියන්නේ යම් දේශපාලනයක් හෝ සමාජ අරමුණක් වෙනුවෙන් හැක් කරන අය. ඒකට හැක්ටිවිස්ට් කියන්නේ හැදලා තින්නේ හැකර් ප්ලස් ඇක්ටිවිටිස් කියන එක. හරි. අපි මේ කියලාගෙන ගියොත් grey hat hackers grey hat hackers who really and protest against different social and political ideas. Activists do not hack for profit. They hack for attention. profit එක බලාපොරොත්තු වෙන්නේ මේ hack කරන්නේ. ඒගොල්ලෝ hack කරන්නේ attention එකක් ලබා ගන්න. මේ අවධානයක් ලබා ගන්න. එතකොට මම මේක ගත්තොත් example මේක දෙන example of activist group animals hackers. ඔයගොල්ලෝ දන්නවනේ animals hackers කියන්නේ කවුද කියලා. ඒ වගේම Syrian electronic army ගන්න පුළුවන්. එතකොට මම ඊළඟ ස්ලයිඩ් එකට ගියා. එනවා අන්තිම සයිට් එක මම හිතන්නේ. ඔව් අන්තිම සයිට් එක අපිට කියලා දෙනවා state sponsor hackers. මොකද මේ state sponsor hackers කියලා කියන්නේ? මම මේ විදිහට ඔයගොල්ලෝට පැහැදිලි කරන්න මොකද මේ state කියන්නේ? ඉතින් රටක ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව විසින් අනුග්‍රහය දක්වන ඉතා හොඳ හැකවරුන් තමයි අපි කියන්නේ state sponsor කියලා.
ඒ රටේ ආණ්ඩුවම තමයි ස්පොන්සර් කරන්නේ හැකර්ස් වලට. එතකොට ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ මේ වෙනත් රටවල් තියෙන රාජ්‍යයේ රහස් තියෙනවනේ. ඒවා හොරකම් කරලා මේ හොරකම් කරනවා වගේම ඒවා ඔත්තු බැලීමේ වැනි ඒවා තමයි මේගොල්ලෝගේ අරමුණු මේගොල්ලෝගේ ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට ස්ටේට් ස්පොන්සර් හැකර්ස් කියන්නේ ඒගොල්ලන්ට. අපි මේ සයිඩ් එක ගත්තොත් ඉවොත් they are government founded and guide attackers. Uh, State-sponsored hackers create advanced and customized hackers code, often using previously undiscovered software vulnerabilities, steal government secret, gather intelligence and sabotage network and system. Their target are foreign government. जो टारगेट करने foreign government है. Terrorist group and corporation. त्रस्तवादी කණ්ඩායම් සහ corporation. Most countries are in the world participating to some degree in state sponsor hacker. ඒ වගේම ඊළඟට කියලා තියෙනවා nation have the best talent to create the most advanced and stealthy threat. For example, Starnet malware that was created to danger Iran nuclear enrichment capabilities. හරි. උතනින් ඉවරයි අද අපේ ලෙසන් එක. මම හිතනවා ඔයගොල්ලන්ට මේ කියලා දුන්න ටික තේරෙන්නේ නැති කියලා. මම අර කිව්ව විදිහට ප්‍රශ්න 10ක් මේකට හදලා මම අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. මම වෙබ්සයිට් එකේ link එක දාන්නම් comment section එකේ pin කරන්නම්. ඒ වගේම description එකේ දාන්නම්. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා lesson කියන page එකේ යටතේ මම මේ වීඩියෝ එකත් ඒ site එකට දානවා. දාලා ඒ වීඩියෝ එක ගාවින් ඇති මේ ප්‍රශ්න ටික ප්‍රශ්න 10 ඒගොල්ලෝ මේ එක බලලා මේ වීඩියෝ එක ප්‍රශ්න 10 කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් අදහස් තියෙනවනේ මොනවා හරි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයගොල්ලෝ සමට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.